Hi guys, welcome back to my YouTube channel. ඉතින් මට පාර්සල් එකක් ලැබිලා තිබ්බා තෙමු එකෙන්. ඒ කියන්නේ මම ඕඩර් කරපු එකක්. ඒක ඉතින් ඊයේ තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේක අන්පැක් කරන්න. මම ඕඩර් එක දාලා සතියකමාරකින් වගේ තමයි මට පැකේජ් එක ලැබුණේ. ඉතින් පෙට්ටි ටිකක් තිබ්බා. අපි බලමු ඉස්සරහට ඒකේ මොනවද තියෙන්නේ කියලා. මේ පනාව මම දැකලා තිබ්බා මීට කලින් කොණ්ඩේ පීරද්දි මේක කොණ්ඩේට හොඳයි කියලා. හැබැයි මං හිතුවේ මේක ලී පනාවක් කියලා. හැබැයි ඒක හදලා තිබ්බේ ප්ලාස්ටික් වලින්. ඒත් ඉතින් කොණ්ඩේට මාර සහනයක් දැනෙනවා ඒකින් පීරද්දි. මේ තියෙන එතකොට අර බ්‍රෂස් වගේක්. හැබැයි ලංකාවේ ලොකු ගාණක් වුණාට මං හිතන්නේ මේක රුපියල් 300 ගාණක් වගේ තමයි උනේ. මේකේ ක්වොලිටි එක ගත්තොත් ඉතින් එච්චර ලොකු ක්වොලිටි එකක් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් ගානට අනුව නම් මේක ඉතින් වටිනවා. මේ තියෙන්නේ මම මේසෙට තියන්න ගත්ත ටේබල් ලෑම්ප් එක. ඒකේ කලර්ස් 16ක් විතර තියෙනවා කියලා දාලා තිබ්බා. තව විදියකට ගත්තොත් ඉතින් ඒක අර charge කරලා පාවිච්චි කරන්න පුළුවන් නිසා ඇත්තට මේක වටිනවා. ඉතින් මේකේ කලර්ස් දැක්කම මටත් ආසයි තුන ඒකට. ඉතින් අපි බලමු ඊළඟට මේ ලොකු පෙට්ටියේ තියෙන්නේ මොකද්ද කියලා. මේකේ මං ගෙන්නුවේ ග්ලාස් දෙකක්. ඒ ග්ලාස් දෙකම පොඩි ගානක් තමයි මං හිතන්නේ උනේ. ඒ ග්ලාස් දෙකට වෙන වෙනම ස්ට්‍රෝ, ඒ කියන්නේ ඒකත් ග්ලාස් වලින්ම හදපු ස්ට්‍රෝ දෙකක් තමයි දීලා තිබ්බේ. ඒ වගේම ඒ ස්ට්‍රෝ සුද්ධ කරන්න අර පොඩි කොහු මේ වේකුත් දීලා තිබ්බා. ඉතින් මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ ඔයගොල්ලොත් මේ තෙමු වගේ ඇප් එකකින් බඩු ගන්නකොට ඒවයි ක්වොලිටි එක කොහොමද කියලා දැනගන්න ඕන නිසා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකකින් අදහස් ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ ටික තමයි මගේ පළවෙනි පැකේජ් එකේ තිබ්බේ. අපි බලමු ඊළඟට මගේ දෙවෙනි පැකේජ් එක කොහොමද කියලා. ඇත්තම කිව්වොත් මේක ටිකක් කලින් තමයි ආවේ. ඉතින් මම මේක පොඩ්ඩක් කඩලා බැලුවා කොහොමද කියලා. එතකොට මේ තියෙන්නේ අර ෆෝන්ස් තියන්න පුළුවන් විදිහට ටේබල් එකේ තියන්න පුළුවන් පොඩි අයිටම් එකක්. ඉතින් තෙමු එකේ ෆ්‍රී shipping දානවා නම් පොඩි ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවා. අන්න ඒකට තමයි දාන්න ඕන. ඒක 3000 ගාණක් විතර මං හිතන්නේ වුණා. අන්න ඒකට තමයි මේ නෙක්ලස් එකයි මෙන්න මේ වොච් එකයි දෙකම ගන්න උනේ. ඉතින් මේක නම් ඇත්තටම මගේ අතින් නෙමෙයි, අපේ නංගිගේ අතින් වැරදිලා ඇවිල්ලා තමයි මේක අරගෙන තිබුණේ. ඉතින් ඒකත් ඕඩර් එකක් විදිහට ආවා. මං හිතන්නේ විදිහට මේක රුපියල් 2000 ගාණක් විතර වුණා. හැබැයි ඉතින් ප්‍රයිස් එකට අවුලක් නැහැ. ඉතින් මේකත් ෆෝන් තියෙන පොඩි ස්ටෑන්ඩ් එකක්. ඉතින් මං ওই බඩු ටික තමයි තෙමු එකකින් ඕඩර් කරේ. අපි ආයේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමින්